Hi, welcome to my YouTube channel. ඉතින් අද පොඩ්ඩක් ෆ්‍රී දවසක් හින්දා vlog එකක් ගන්න හිතුවා. අද vlog එකේ ඉතින් මම කරන්නේ මගේ විනෝදාංශය වගේ මගේ බිස්නස් එක කොහොමද කරන්නේ කියලා. මම බිස්නස් ඉගෙන ගන්නවට අමතරව තව පොඩි බිස්නස් එකක් කරනවා. බිස්නස් එක තමයි පබළු වලින් නිර්මාණ කරලා මම සෙල් කරනවා. ඉතින් අද වෙලාව හම්බුනේ එකේ චුට්ටක් ඒකට අවධානය දෙන්න ඕනේ කියලා මම හිතුවා. ඒ වගේම තමයි මේක තමයි මගේ විනෝදාංශය. ඉතින් අද බලමු අපි මොකද්ද මම හදන්නේ කියලා. ඉස්සෙල්ලා මම මේ කරන විදියට තංගුස්සකට අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් පබළු අරගෙන පබළු 5ක් අරගෙන දාගන්නවා. ඊට පස්සේ ඒක එකින් එක තංගුස්සක යවලා අපි හිර කරගන්න ඕන. මේ විදිහට තංගුස්සක අපි යවලා අපි ඉස්සෙල්ලම රවුමක් හදාගන්න ඕන. ඒ කියන්නේ පබළු 5කින් රවුමක් හදාගන්න ඕන. ඔන්න මම මගේ ඉස්සෙල්ලම පළවෙනි රවුම හදාගෙන ඉවරයි. ඒක ඉතින් අර අපි බුරුල් වෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් තදට හිර කරලා ගොතා ගන්න ඕන. ඔන්න අපි ඊළඟ පබළු ටිකක් දාගෙන ඊළඟ රවුමත් හදාගන්න හදන්නේ. ඉතින් මේක මම ඉස්සෙල්ලම ඉගෙන ගත්තේ කියන්නේ A level ඉවර වෙලා තමයි ඉගෙන ගත්තේ ආසාවට. ඉතින් ඒකෙන් මම හිතුවේ නෑ ඉතින් බිස්නස් එකක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කොහොම හරි මම පොඩියට කීටයක් හදලා ඉස්සෙල්ලා කීටයක් තමයි හැදුවේ. කීටයක් හදලා ෂොප් එකකට දැම්මා. ඊපස්සේ ෂොප් එකෙන් ඉල්ලුමක් තිබ්බ හින්දා මං ටික හදන්න ගත්තා. ඒත් ඉතින් කැම්පස් එකේ වැඩ හින්දා මට අතරමඟ ඒක නවත්තන්න සිද්ධ වුණා. ඉතින් ඇත්තටම ගෙදර ඉඳන් ඉගෙන ගන්න ළමයෙක්ට උනත් මේ වගේ ස්වයං රැකියාවක් ඇත්තටම වටිනවා. ඒ කියන්නේ YouTube එක බලලා එහෙම අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මට ඉතින් ගොඩක් ඒ කියන්නේ ඉගෙන ගත්තට මම ගොඩක් නිර්මාණ ඉගෙන කරන්න පුරුදු වුණේ YouTube එක බලලා තමයි. දැන් ඉතින් කීටැක් බෑග් වගේ දේවල් හදනවා. මම තාම ජුවලරි හදන්න ගත්තේ නැහැ. ජුවලරි හදන්න මට වෙනම වෙලාවක් වෙන් කරන්න අමාරුයි. ඉතින් මේ කීටැක් හදනවා නම් ඉතින් ඒක විනාඩි 5න් 10න් කරගන්න පුළුවන්. ඉතින් අද පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක් හම්බුන හින්දා චුට්ටක් ඉතින් මේකට අවධානය දෙන්න හිතුවා මම. ඉතින් අපි මේක අපි ඉස්සෙල්ලා බලලා ඉමුකෝ මොකද්ද මම මේ හදන්නේ කියලා. පුළුවන් කෙනෙක් ගෙස් කරන්න බලන්න මම මොකද්ද මේ හදන්නේ කියලා. කීටැක් එකක්ද මොකද්ද කියලා. ඔන්න ඔහම තමයි ඉස්සෙල්ලා රවුම් භාගයක් හැදුවා. කියන්නේ බෝලකින් භාගයක් හැදුවා. අපි ඉතින් ඊටු භාගය සම්පූර්ණ කරගන්න ඕන දැන්. දැන් ඔන්න මම හදලා ඉවර වෙන්න ළඟයි. තව ටිකයි තියෙන්නේ. ඇත්තටම මේක ඒ කියන්නේ ඉගෙන ගන්න කෙනෙක්ට විතර නෙමේ බිස්නස් එකක් කරන ගමන් තවත් කියන්නේ බිස්නස් එකක් කරන කෙනෙක්ට උනත් තවත් බිස්නස් එකක් විදියට මේක කරන්න පුළුවන්. ඒතර මේකට ඉල්ලුමක් තියෙනවා.
බෑග් එහෙම ගොඩක් යනවා. මට බෑග් හදන්න වෙලාවක් නැහැ ඇත්තටම. ඒකට ගොඩක් වෙලාවක් දෙන්න ඕන හින්දා. මම උනට පොඩි පොඩි කී ටැග් ඕඩර්ස් බාර ගන්න. ඕඩර්ස් අරගෙන මම කරනවා. මම මේ ළඟදී නම් ඕඩර්ස් බාරගත්තේ නැහැ. මොකද මට වෙලාවක් නැති හින්දා. ඒ වුණාට මම ෂොප් එකට දාන්න පුළුවන් වෙලාවට කී ටැග් හදනවා. අදත් මම මේ කී ටැග් එක තමයි හදන්නේ. ඒ කියන්නේ ලේසි කී ටැග් එකක්. මට එච්චර වෙලා ෆ්‍රී කිව්වට මට එච්චරම ෆ්‍රී එකක් නැහැ. මොකද මේ දවස්වල වැඩි කැම්පස් එකේ වුණත් පොඩ්ඩක් ඔළුව රිලැක්ස් කරගන්න ඕන හින්දා තමයි මම මේ වගේ එකක් ඉතින් කරන්න හිතුවේ. හින්දා මම පොඩි බ්ලොග් එකකුත් ගේන්න හිතුවා ඉතින්. දැන් ඔන්න මම අන්තිම පබලු බෝලෙත් දාගෙන හිර කරගත්තා. දැන් ඔන්න අපේ ඒක ඉවරයි. ඉතින් කී චේන් එක දාගන්න තමයි තියෙන්නේ. ඔන්න අපි හදලා ඉවරයි. ඉතින් මගේ කී ටැග් ටික ලස්සනයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එකත් subscribe කරගෙනම යන්න. තවත් වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බෙමු.